අනිවාර්යෙන් ඕක වෙනවා ඈ. හොඳට ලියලා තියාගනින්න. මම මේ උඹලා කියන්නේ 70 ගාන බලන් ඉන්නවා. 70 ගානටම කියන්නේ ශ්‍රීපෝස ෆැමිලිගේ පවුල කැඩුන්නේ නැත්තම් තේරෙනවද? ශ්‍රීපෝස ෆැමිලිගේ ගෑණි මිනිහාගේ පවුල් ජීවිතේ කඩාකප්පල් වුනේ නැත්තම් මට ඉන්ජු කියලා කතා කරල්ලා. අනිවාර්යෙන් පවුල් ජීවිතේ කඩාකප්පල් වෙනවා. ඒක ස්ථිරයි කැට කැඩුවා වගේ. මීට වඩා ලොකු අයියලාගේ පවුල් ජීවිත කැඩලා තියෙනවා ඔය වගේ සංදර්ශන දාන්න ගිහිල්ලා. නෑ වැඩිහිටි නිවාස. දවස ගානේ ගිහිල්ලා දීපල්ලා කෑම බීම. දැන් මම කියන්නේ ඒක මේ සංදර්ශනය අනේ තනි කර. නිකන් අර විෂුවල් එකක් වගේ තමයි තනි කරමු. සින්දුවක්. විෂුවල් නේ න තනි කර. ඔව්. තනි කර රංගපෑමක් කරන්නේ. සමහරක් දන් දීලා රුපියල් 20000 තියෙන මම ඕන්නම් මගේ 6000 ගණක් තිබ්බා දැන් මගේ පර්ස් එකේ තියෙන 5000යි මගේ පර්ස් එකේ 5000යි account එකේ රුපියල් 16000ක් කොයිද තියෙන්නේ මේමයි ඔය ලොකුවට සංදර්ශන දාන මිනිස්සු සල්ලි කුට්ටි කරලා යටිමඩි ගහගෙන ජීවත් වෙන්න මැරෙන්නේ නැති විදියට සල්ලි තියාගෙන ඉන්න මිනිස්සු එතකොට අශෙන් සේනාරත්නට හරිද අශාන් ලොක් හරිද එතකොට අවුසැඩ් හරිද ඩිලන් පන්නල ඒ වගේ හොඳ මේකේ ඉන්න ප්‍රසිද්ධයි කියාගෙන ඉන්න ටික්ටොක් එකේ තියෙන සල්ලිකාරයෝ ඉන්න මේකේ හරිද ඔය ඔක්කොන්ටම එකතු වෙලා මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් තමන්ගේ ධනපරිත්‍යාග මං කියන්නේ තමන්ගේ ධනපරිත්‍යාගයෙන් කරපන් අනුන්ගේ පහනෙන් එළිය බලන්න නැතුව අනුන්ගෙන් අරගෙන තමන්ගේ වගේ දෙන්න එපා තව ඩුබායි සුද්දලට කරන්න බැරිද ඔය මනි බෝයි කියන එක මනි බෝයිලට ඔය අර බෝයි මේ බෝයි සල්ලි පෙන්නනේ උන්ට කරන්න පුළුවන් නේ උන්ට මගේ account එක දීලා බලහන්කෝ යකෝ එක account එකක් නැතුණයි කියලා account 100ක් නැතුණත් මම නැගිටිනවා මම දැන් මං වෙලා ඉවරයි ඔය ත්‍රිපෝස ෆැමිලිලාගේ අවදාන හිඟා කනවා මම අවදාන හිඟා කන්න ඕනේ නැහැ මට ඉබේ පුදුම දේ කරන්නේ බොරුවක් කට්ටිය ලං කරගෙන බොරුවට සල්ලි දෙනවා ලක්ෂ ගණන් ඒ එකම ලක්ෂ තමයි තව එකකට දෙන්නේ පේන්නේ වීඩියෝ එකට යා ෆ්ලොරි ආයේ මේට එනවා එහෙම වීඩියෝස් දාගෙන කරන්න ඕනේ නෑ ඒ මොකද දන්නවද කාව දන්නවද අනුකරණය දැන් සමහරක් විට දැන්ටමත් මේමයි ත්‍රිපෝසි ෆැමිලි එකේ මේ මං කියනවා පුළුවන් නම් මේ ඒගොල්ලන්ගේ account එක පොඩ්ඩක් check කරලා බලන්න මේ වෙනකොට මම මේ ආරක්ෂාංශයේ මහතුරුගෙන් ඉල්ලා සිටිනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එහෙම අල්ලස් කොමිසමෙන් එහෙම පුළුවන්